ඔය සමාව ගන්නවා කියන එක පුදුම දෙයක් ඒක. සමාව ගන්නවා කියන එක පුරුදුුනේ නැත්තම් ඒක සංසාරයට යනවා. වස්සකාරට වගේ. වස්සකාර කච්චාන මහරහතන් වහන්සේට වඳුරෙක් වගේ කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ කිව්වා සමාව ගත්තේ නැත්තම් ඔබ වඳුරෙක් කියලා ඉපදෙනවා. එහෙම මට බෑ කිව්වා සමාව ගන්න. මම දැක්කේ එකනේ කිව්වේ මට බෑ කිව්වා. සමාව ගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු පින යට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට දානේ දුන්න පින යට ගිහිල්ලා සමාව ගත්තේ නැති කර්මය ආව ඉස්සරහට. මතක තියාගන්න වැරදක් වෙලා සමාව ගත්තේ නැත්නම් ඒ පාපේ ඉස්සෙල්ලා විපාක දීලා තමයි පස්සේ පින එන්නේ. ඔන්න භයානක තැන. වරදක් වුණ සමාව ගන්න හිතට ගන්න ඒ ගුණ ධර්මේ මට සමාව වෙන්න කියලා.